මාතා පිතෝ උපට්ඨානං පුත්තදාරස්ස සංඝහෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං. මහා මංගල සූත්‍රයේ සඳහන් වන පරිදි මව්පිය උපස්ථානය කියන්නේ මහත් ඵල මහානිසංසගෙන දෙන උතුම් මංගල කාරණාවක්. දසමසක් කුසේ දරාගෙන ලේ කිරට හරවන ඒ මව්සෙනෙහස වගේම අතේ කරකට එනකන් දිවාරෑ නොබලා දරුවන් වෙනුවෙන් කැපවෙන ඒ පියසෙනෙහස වචනවලට හරවන්න ගොඩක් අමාරුයි. කාලය ටික ටික ගෙවිල යද්දී අපි හැමෝම ටික ටික වයසට යනවා. අපේ මව්පියන් කාලෙත් එක්ක දුබල වෙනවා, ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. පුංචි කාලේ ඔවුන් අපිව බලාගත්තා හා සමානව අපිට ඔවුන්ව බලාගන්න කාලය උදා වෙනවා. ඒත් වර්තමානයේදී අපිට අහන්නට දකින්නට ලැබෙන කතා එක්ක හැමෝම තමන්ගේ ආදරණීය දෙමව්පියන් වැඩිහිටියන් හරිහැටි රැකබලා ගන්නවාද කියන එක අපිට ගැටලුවක්. කාත් කවුරුත් නැතිව වයසක දුබල ලෙඩ රෝගවලට ගොදුරු වුණු බොහෝ පිරිස් අසරණව දුක් විඳින අයරෝ අපිට අහන්නට දකින්නට ලැබෙන්නේ අන්න ඒ නිසායි. ඒට පිළියමක් විදිහට ළමයින් විසින් අතහැර දැමූ ආධාරයක් හෝ ජීවත්වීමට ස්ථානයක් නොමැති වැඩිහිටියන් නාමික ගාස්තුවක් ගෙවිය හැකි නමුත් දරුවන් විසින් නොසලකා හැරුණු වැඩිහිටියන් බරපතල රෝගාබාධවලට ගොදුරු වූ රෝගී වැඩිහිටියන් වෙනුවෙන් නවාතැන්ද තම දේශය වෙනුවෙන් දෙවිපිදූ අභීත රණවිරුවන්ගේ තනිවී සිටින දෙමව්පියන්ටද ජීවිතයේ සැඳෑ සමය නිදහසේ ගත කිරීමට ස්ථානයක් සැකසීමේ ව්‍යාපෘතියක් මහාචාර්ය ධම්මදස්සේ ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කර තිබෙනවා. හොරණ සොරණවත්ත ගම්පියසෙහි අභිනවයෙන් ඉදිකරන ලද මෙම රෝගී සත්කාරක සහ වැඩිහිටි නේවාසික මධ්‍යස්ථානය 2017 වසරේදී තමයි අපි ආරම්භ කරන්නට යෙදුනේ. මෙම ආයතනය ඉදිකිරීමේ ප්‍රධානම බලාපොරොත්තුව අපේ ලෞතුරා ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ වැඩිහිටියන්ට සැලකීමේ උතුම් ගුණය, ඒ වගේම අසරණයන්ට පිහිටවීම, ගිලනුන්ට පිහිටවීම වැනි වටිනා ගුණ සාර ධර්ම වර්තමාන සමාජය තුලදී ක්‍රියාවට නැංවීමයි. ඇත්තටම මෙම ආයතනය ආරම්භ කරන්නට යෙදුනේ මෙන්න මේ උතුම් පරමාර්ථය පෙරදරි කරගෙනයි. ඔබ හැමදෙනාම දන්නවා වර්තමානයේ වන විට අපේ ශ්‍රී ලංකාව තුල වැඩිහිටි දෙමව්පියන්ට සැලකීම පිළිබඳව බොහෝ දෙනා තුල අවධානය මද බවක් පෙනෙනවා. බොහෝ මව්වරු පියවරුන් මහමගට ඇද දමන අවස්ථාවන්, ඒ වගේම සමහර අවස්ථාවල බලු කූඩුවල පවා දමලා ඒ අයට ඊටාම පීඩා සහගත ලෙස සලකන ආකාරය අපි අවස්ථා ගණනාවකම මාධ්‍ය මගින් දැකලා තිබෙනවා. ඒක නිසා මෙන්න මේ අසරණ මව්වරුන්ට පියවරුන්ට ජාති ආගම් කුල ගෝත්‍ර භේදයකින් තොරව උපස්ථාන කිරීමේ ප්‍රධාන බලාපොරොත්තුව පරමාර්ථය ඇතිවයි මේ ආයතනය අපි ආරම්භ කරන්නට යෙදුනේ. ඉතින් මේ ආයතනයේ ප්‍රධාන අරමුණු තුනක් තිබෙනවා. පළමුවෙන් තමයි දූ දරුවන්ගේ රැකවරණ නොලබා අසරණව සිටින දෙමව්පියන්ට වැඩිහිටියන්ට උපස්ථාන කිරීම, එයාට නේවාසික පහසුකම් ලබා දීලා සියලුම පහසුකම් සහිතව නේවාසිකව කටයුතු කරන්නට අවස්ථාව සලසා දීම. ඒ වගේම දෙවැනි අරමුණ හැටියට ඔබ හැමදෙනාම දන්නවා අපේ රටේ 30 වසරක යුද සමයේදී ඒ දිවිපිදූ රණවිරුවන්ගෙත් ආබාධිත රණවිරුවන්ගෙත් වයෝවෘද්ධ මව්වරු පියවරුත් ඊටාම අසරණ තත්වයට පත් වී සිටින බව අපි පෞද්ගලිකවම දන්නවා. අන්න ඒ නිසා ඊටාම හොඳට පහසුකම් ඇතිව
නේවාසික මධ්‍යස්ථානයක් ඉදිකිරීම අපේ දෙවැනි අරමුණ. ඒ වගේම තුන්වැනි අරමුණ තමයි අපේ රටේ ඊටාම දුෂ්කර පළාත්වල බොහෝ පිරිසක් වකුගඩු පිළිකා රෝගාබාධ වලට ලක් වෙලා තිබෙනවා. ඒ අයගෙන් බොහෝ දෙනෙකුට කොළඹ ප්‍රදේශයට පැමිණීමට සිද්ධ වෙනවා ඒ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා. ඉතින් එවැනි අවස්ථාවලදී ඒ රෝගීන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට తాවකාලික නේවාසික පහසුකම් ලබා දීම සඳහා මෙම ආයතනය කේන්ද්‍ර කරගෙන ව්‍යාපෘතියක් දියත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අක්කර 5ක පමණ භූමි ප්‍රමාණයක් අපිට තිබෙනවා. මේ භූමි ප්‍රමාණය තුළ මේ වන විට පළමුවෙනි අධීර යටතේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කරමින් පවතිනවා. ඒ ගොඩනැගිල්ලේ 200කට පමණ පිරිසකට පහසුකම් ලබා දීමට අපි අපේක්ෂා කරනවා. ඉතින් එහි ඉදිකිරීම් කටයුතු ස්ලැබ් මට්ටම දක්වා දැන් සම්පූර්ණ කරලා තිබෙනවා. ඉතින් ඒ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා අංග සම්පූර්ණ ලෙස ඉදිකර ගැනීමට කෝටි 10කට ආසන්න මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ වගේම දෙවැනි අධීරය යටතේ අපි පස්මහල් ගොඩනැගිල්ලක් ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගොඩනැගිල්ල ඉදි කළ විගස අනිකුත් සියලු අරමුණු සපුරා ගැනීම සඳහා නේවාසික ආයතනයක් ඉදි කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ වටිනා පින්කම පිළිබඳව කල්පනා කරලා මෙහි වටිනාකම ශ්‍රේෂ්ඨත්වයේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කරලා මේ ආයතනය ගොඩනගා ගැනීම සඳහා ඊටාම ඉක්මනින් මේ ආයතනය ගොඩනගාගෙන ඒ වැඩිහිටි අසරණ අයට රෝගීන්ට පිහිටවීම සඳහා ඒ තථාගත බුදු වදන ප්‍රායෝගිකවම ක්‍රියාවට නැංවීම සඳහා ඔබට හැකි උපරිම ආධාර ප්‍රමාණයක් ලබා දීලා අපිව දිරිමත් කරන්න කියලා අපි තාම කරුණාවෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණින් සියලුම දෙවියන්ගේ ආරක්ෂාවෙන් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සෙනෙහස නමින් නම් කළ මෙම ව්‍යාපෘතිය හොරණ ප්‍රදේශයේ නිස්කලංක සාමකාමී වටපිටාවකින් යුත් අක්කර 5කින් වට වූ භූමී ප්‍රමාණයක සියලු පහසුකම් සහිත ගොඩනැගිල්ලක් මේ වන විටත් ඉදි කරමින් පවතිනවා. අධීර 2කින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ඔබටත් හැකිනම් දායක වන්න. එය ඔබ කරගන්නා වූ මහත් පුණ්‍ය කර්මයක්. වැඩි විස්තර සඳහා තිරේ දැක්වෙන දුරකථනය ඔස්සේ හෝ නැතහොත් www.senehasa.org යන වෙබ් අඩවියට පිවිසීමෙන්ද ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැක.